ඔන්න ෆයිනලි WhatsApp එකෙන් ඔයාගේ ෆෝන් නම්බර් එක ෂෙයා කරන්නේ නැතුව මැසේජ් කරන්න පුළුවන් ෆීචර් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ ෆීචර් එක තමයි username ෆීචර් එක. ඒ කියන්නේ සරලවම ඔයාට Facebook එකේ Instagram එකේ වගේ ඔයාටම යුනික් වෙච්ච username එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. එතකොට කාට හරි ඔයාට මැසේජ් එකක් දාන්න ඕන නම් WhatsApp කරා ඔයාගේ ෆෝන් නම්බර් එක එයාට දෙනවා වෙනුවට ඔයාට පුළුවන් ඔයාගේ යූසර්නේම් එක එයාට ෂෙයා කරන්න. එතකොට ඒ කෙනාට ඒ යූසර්නේම් එක කරාවත් එක WhatsApp එකෙන් මැසේජ් කරගන්න පහසුකම හම්බ වෙනවා. ඉතින් මේ WhatsApp යූසර්නේම් එක යුනික් යූසර්නේම් එකක් වෙන්න ඕන නිසා WhatsApp එකෙන් මේ විදිහට ඔයාට පහසුකම ලබා දීලා තියෙනවා ඔයාගේ යූසර්නේම් එක රිසර්ව් කරගන්න. ඒ නිසා ඔයා ඉක්මනට ඔයාගේ යූසර්නේම් එකක් රිසර්ව් කරගන්න ඕනේ. නැත්නම් ඔයා ගන්න ප්ලෑන් කරලා ඉන්න යූසර්නේම් එක වෙන කෙනෙක් රිසර්ව් කරගන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මට හිතුනොත් එහෙම මගේ සම්පූර්ණම සනුක අක්මල් ජයරත්න වුණාට මගේ යූසර්නේම් එක විදිහට සනුක කියලා දාගන්න ඕනේ නොත් එහෙම වෙන කෙනෙක් ඒක රිසර්ව් කරගත්තොත් මට සමහරට ඒක දාගන්න බැරුව වෙනවා. එතකොට මට සනුක අක්මල් හරි සනුක ජයරත්න හරි ටිකක් දිග නමක් යූසර්නේම් එකට දාගන්නවා. ඔයා මුලින්ම ඔයාගේ WhatsApp account එක open කරගන්න. ඊට පස්සේ එතන ඔයාගේ profile එකට ගිහිල්ලා settings වලට යන්න. එතන account කියලා option එකක් තියෙනවා. මේ account කියන option එක ඇතුළට ගියාට පස්සේ එතන your account කියන එක යටතේ username කියලා අලුත්ම option එකක් බලා ගන්න පුළුවන් මේ. මේක හැමෝටම හම්බෙලා නැහැ තාම. දැන් මගේ ෆෝන් එකට ගත්තොත් මගේකටත් තාම මෙන්න මේක හම්බෙලා නැහැ username කියන feature එක. ඔයාට මේක හම්බෙලා නැත්නම් මුලින්ම WhatsApp ඔයා අප්ඩේට් කරලා බලන්න app එක. එහෙම කරාට පස්සේ ඔයාට හම්බුන්නේ නැත්නම් ඔයා ටිකක් ඉවසන්න වෙනවා. මොකද WhatsApp සමාගමෙන් මේක හැමෝටම එකපාර රිලීස් කරන්නේ නැහැ. ග්‍රැජුවලි තමා ඒගොල්ලෝ මේ ෆීචර් එක රිලීස් කරගෙන යන්නේ. කොහොම හරි ඔයාට මේ username කියන feature එක තියෙනවා නම් ඔයාට කරන්න තියෙන්නේ ඒක ඇතුළට ගිහිල්ලා username එකක් type කරන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මට ඕන නම් මගේ නම සනුක කියලා විතරක් username එකට දාගන්න. ඒක type කරන්න පුළුවන්. එතකොට ඒ නම මේ වෙද්දිත් කවුරු හරි කෙනෙක් reserve කරලා තියෙනවා නම් දැන් ලංකාවේ ඒ නමින් ප්‍රසිද්ධ අය ගොඩක් ඉන්නවනේ. වෙන කෙනෙක් ඒක reserve කරලා තියෙනවා නම් ඔයාට පෙන්නනවා මේක reserved කියලා. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ නමේ තව කොටසක් add කරලා ඒ කියන්නේ මට නම් සනුක J වගේ දාගන්න පුළුවන්. සනුක ජයරත්න කෙනෙක් කොට කරලා ඒ විදිහට ඔයාට username එකක් create කරගන්න. එහෙම නැත්නම් දැනට reserve කරගන්න පුළුවන්. හැබැයි මේ username feature එකත් එක්ක තව පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ තමයි දැන් ඔයාට අවශ්‍ය නැති කෙනෙක් message කරන එක ඔයාට වළක්ව ගන්න පුළුවන් ෆෝන් නම්බර් එකත් එක්ක. මොකද ඔයාගේ ෆෝන් නම්බර් එක දන්න කෙනෙක්ට විතරයි ඔයාට මැසේජ් කරන්න දැනට නම් පහසුකම තියෙන්නේ. හැබැයි යූසර්නේම් ෆීචර් එක ආවට පස්සේ ඕන කෙනෙක්ට ලේසියෙන්ම ඔයාගේ යූසර්නේම් එක ගෙස් කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ දැන් මගේ නම දන්න කෙනෙක්ට යූසර්නේම් එක සර්ච් කරලා බලලා ගෙස් කරලා එතන ටයිප් කරලා ඒ කෙනාට මැසේජ් කරන්න පුළුවන්. එතනත් පොඩි ප්‍රයිවසි කන්සර්න් එකක් තියෙන නිසා WhatsApp එකේ මේකත් එක්කම ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා යූසර්නේම් කී කියලා ෆීචර් එකක්. ඉතින් ඔයාට පුළුවන් අවශ්‍ය නම් මේ යූසර්නේම් කී කියන ෆීචර් එක enable කරගන්න. ඒක enable කරොත් වෙන්නේ ඔයාටම යුනික් වෙච්ච තව කී එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඩිජිට්ස් 4ක ඉලක්කම් 4ක කී එකක් ඔයාට හම්බ වෙනවා. එතකොට ඔයාට ඒ කියන්නේ ඔයාගේ නම්බර් එකට තව කෙනෙක් මැසේජ් කරන්න ඕන නම් ඒ කෙනා ඔයාගේ යූසර්නේම් එක විතරක් දැනන් හිටියට මදි. ඔයාගේ කී එකත් එයා දැනන් ඉන්න ඕනේ. ඒ කියන්නේ සරලවම ඔයාම එයාට ඒක යවුවොත් මිසක් ඒ වගේ කෙනෙක්ට ඔයාට මැසේජ් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඔයාට ඒකත් දැනට බලා ගන්න පුළුවන්. යූසර්නේම් ෆීචර් එක තියෙන කෙනෙක් නම් ඒක ඔයාට enable කරගන්න පුළුවන්. කොහොම නමුත් ඒ ෆීචර් එකෙන් ඔයාට පුළුවන්කම හම්බ වෙනවා අර privacy gap එක, privacy issue එක fix කරගන්න. ඉතින් ඔයා දැනටම ඔයාගේ username එක reserve කරගත්තේ නැත්නම් ඉක්මනට ගිහලා reserve කරගන්න. ඔයාට මේ feature එක දැනට හම්බෙලා නම් තියෙන්නේ. අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. ඔයාට මේක හම්බෙලාද නැද්ද කියලා. ඉතින් මේ වගේ tech news ගැන හැමෝටම කලින් දැනගන්න දැන් අපේ channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ එක හමුවෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. smart විදියට ඉන්න.